Hey guys, අද වෙලාවල ඉන්නේ ලක්ෂපාන්ට. මේ පාර බසුත් යනවා. නියමර හදීනේ. මම මේ ප්ලේස් එකට ඇවිල්ලා අපි මාමලගේ දැන් නතර වෙලා හිටියේ. ඉතින් නිකන් පොරොන්නවලු වගේ. අපිට හායාලු කම්බුණා. මේ ඉන්නේ ගොම්පූසා. Hey guys, අද වෙලාවල ඉන්නේ ලක්ෂපාන්ට. මේ ප්ලේස් එක තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. ඇවිල්ලා බලන්න මේක ලස්සන ප්ලේස් එකක්. මේ දවස් වලට මෙහෙටත් මාර අවුවක් වැටෙන්නේ. ඉතින් නිකන් පොරොන්නවලු වගේ. මේ බලන්න විර. වතුර දාන්න දෙන්නේ නැල්ලු පර පූස් තඩියා. අර ඉන්නේ අපේ පූසා. මේ ඉන්නේ ගොම්පූසා. ඒත් එක්කම අපේ හමුලා ජම්බු ගහ. ජම්බු පොඩි රතු ජම්බු. ආයි තියෙනවා ජම්බෝල්. ජම්බෝල්. අර තියෙන ජම්බෝල්. ලොකු ජම්බෝල්. ඒක ඇත්තට මාර හත්ති කඩාගෙන කෑව නේද? ඔළුව වහන්න බෑ මොනවා කියන්න බෑ. නියමර හදීනේ. මොනවද මන් දන්නේ නැහැ. දන්නේ නැති මල් జాතියකුත් හම්බුණා. ඒත් එක්ක මාල්ල ඉස්සරහෙන් පේන්න තියෙනවා මේ තියෙන්නේ සත්‍ය කන්‍යා කඳු වැටිය. මේක ගැන එක කතා තියෙනවා. ඒක ඉතින් මෙහෙම මිනිස්සුන්ගේ ගොඩක් අයගෙන් අහගන්න පුළුවන් එක කතා තියෙනවා. ඒ guys මේ ඉස්සරහින් පේන්න තියෙන අයිත් එක්ක කන්දම තමයි සත්‍ය කන්‍යා කඳු වැටිය. මේක කඳු 7කින් හැදිලා තියෙන්නේ. ඔයාලට මෙතන කඳු 5ක් පේන්න තියෙනවා. ඉතුරු ටික පේන්නේ නැහැ. මං ඉන්න ප්ලේස් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඉතින්. මේ guys මේ පාර බසුත් යනවා. ඔයාලට ඕන නෝට් වලට යන්න පුළුවන් මේ බස් එකේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ලක්ෂපාන් නතර වෙලා ඉඳලා ට්‍රැවල් කරන්න පුළුවන් සුපිරිම ප්ලේසස් දෙකක් මෙතන තියෙනවා. අනිත් ප්ලේස් දෙක ඔයාලට වන්දනා කරන්න හොඳම ප්ලේස් දෙක. guys මෙතන තියෙනවා සංචාරක නිවාසය ලක්ෂපානේ. ඔයාලට මේ ප්ලේස් එක ඇවිල්ලා නවතින්න පුළුවන්. මේ තියෙන්නේ ඒ සංචාරක නිවාසයක view එක. එතන තියෙන shop එක එතන එහා පැත්තේ හොස්පිටල් එකක් තියෙනවා ලක්ෂපානේ. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන හොඳ තැනක් මම කලින් දාලා තිබ්බ ප්ලේස් වලට යනවා නැතිලා ඉන්න. මම මේ වීඩියෝ එක ගත්තේ හවස් වෙලා දැන් නම් ගොඩක් කරෝල වැටිගෙන ඉන්නේ. මම මේ ප්ලේස් එකට ඇවිල්ලා අපි මාමලගේ දැන් නතර වෙලා හිටියේ. මේ ඔයාලට මම කියපු තැන සෙට් කර නැවතිලා බලන්න. එතන හොඳයි. මම ලක්ෂපාන ඇල්ලට නම් ගිහින් තියෙනවා. එතන අර view එකක් තියෙන හැබඩින් ඇල්ලත් ගොඩක් ප්‍රසිද්ධ තැනක්. සෝෂල් මීඩියා වල සර්ච් කරපන් ඒක සුපිරි ප්ලේස් එකක්. සිටි පාර්ක් ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. දැන් සීසන් එක ඉවර වෙන්නත් වෙනවා. ළඟදී මාව නම් හරි. ඔයාලා මේ ප්ලේස් තුනටම ගිහින් එන්න පුළුවන්. අපිට හායාලු කම්බුණා. හරි ලස්සනයි නේද? කොස්ටර් නැගිරි. ආවින්න කුල්ලට මූස දැම්ම. කිරි. මේ යාළු දෙන්න එකට දැම්මා. හැබැයි ඉතින් ආවයි කනවා පූසා. ඉදිනවත් දන්නේ. guys මේ තියෙන ලක්ෂපාන ඇල්ලේ උඩ view එක මේක හරිම ලස්සනයි. ලක්ෂපානේ ලස්සන short video එකක් මගේ TikTok page එකේ දාලා තියෙනවා. ඔයාලට මේ TikTok page එකට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන්. ආයිත් මේ වගේම වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. see you bye.